රජගලතැන්න ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමනි, ගෝනගල් විද්‍යාලයේ විදුහල්පතිතුමනි, එවැගේම අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමියනි, එවැගේම අප විද්‍යාලයේ සියලුම අංශ ප්‍රධාන ගුරු බවතුන් ඇතුළු අප විද්‍යාලයේ ගුරු බවතුනි, එවැගේම පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමනි, එවැගේම විධායක කමිටුවේ සියලුම සමාජිකයනි, ආදරණීය දෙමව්පියනි, ආදරණීය දරුවනි, ඒ උත්සවයේ සඳහා අපි ප්‍රථමයෙන්ම අපේ සර් හර්දික පිටුදෙනින්ද ඉතින් අපගේ සොඳුරු නියමානන් ඉතා සාදරයෙන් පිළිගන්න අතර එමෙන්න එතුමාණන්ගේ මෑණියන් සහ එතුමාණන්ගේ ආදරණීය බිරිඳවන වැරකටකර විද්‍යාලයේ අපේ ගුරුතුමිය එවැගේම එතුමාණන්ගේ දරු දෙපළ ඉතා සාදරයෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා. එවැගේම මායාදුර විද්‍යාලයේ විදුහල්පතිතුමා, නවතිරා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ලොකිනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමියද, රජගලතැන්න ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමාද, ගෝනගල විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්, එවැගේම අප විද්‍යාලයේ සියලු ගුරු බවතුන්, එවැගේම අනන්තිම කාර්ය මණ්ඩලය ඇතුළු ඔබ සියලු සාදරයෙන් පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමා, පාසල් විධායක කමිටුවේ සියලුම සමාජිකයන්, ආදරණීය දෙමව්පියන් සහ දරුවන් මේ දුක් මුසු මොහොතට ඉතා සාදරයෙන් පිළිගන්නවා. එසේනම් ආදරණීය අපේ ජගත් සර්, ඔබට ඔබ වගේ හිත හොඳ කෙනෙක්, ඔබ වගේ සොඳුරු නායකයෙක් මේ රජගලතැන්න ප්‍රදේශයේ දරුවන්ට, මේ රජගලතැන්න ප්‍රදේශයේ පාසලට ඔබ කරපු සේවය අමිලයි. ඉතින් ඒ සැඟ වෙනුවෙන් ඔබට බොහෝමත්ම හදවතින්ම මේ රජගලතැන්න මම මේ පාසලේ ආදි ශිෂ්‍යයෙක්. ඉතින් මම මේ පාසලට ආදරේ. ඇත්තටම මම මේ පාසලට ආදරේ හින්දා තමයි මම මේ පාසලට එන්නේ. මේ පාසලට ඇවිල්ලා ඉතින් ජගත් සර් ළඟදිනුත් මේ පෙරගත් කිව්වා අපි දෙන්න තව ලොකු කාලයක් හිටියනම් මේ පාසල දිගමඩුල්ලේ හොඳම පාසල බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ දිනවා සර් මට යන්න වෙනවා කියලා සර් කිව්වා. ඉතින් සර් ගියාට සර් පොරොන්දුවක් වුණා මේ විද්‍යාලයේ කොහොම හරි අපි දෙන්නම එකතු වෙලා කරු කියන කාරණාවට සර් එකගතාවයට ඇවිල්ලා තමයි යන්නේ. ඒ නිසා අපිට කිසිම බියක් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. සර් අපෙන් දුරස් වෙලා යන්නේ නැහැ. අපි ළඟටයි යන්නේ. සර් අපේ සියලුම කටයුතු වලට සම්බන්ධ වෙනවා. එසේනම් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අපේ සොඳුරු නායකයාට සුබ පතමින් මගේ පිළිගැනීම ආරම්භ පැහැදිලි කිරීම කතාව සමාප්ත කරනවා. ස්තුතියි. උපර මහාවිද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා අද යන අප විද්‍යාලයේ හිටිය ගරු විදුහල්පති ජගත් වික්‍රමසිංහ මැතිතුමනි, රටක් වටින පුතෙක් බිහි කර ආදරණීය මව්තුමියනි, වැරකඩවල විද්‍යාලයේ සේවය කරන මේනකා ගුරු මහත්මියනි, ආදරණීය දරු දෙදෙනා, අපේ විද්‍යාලවලින් පැමිණි ආදරණීය විදුහල්පතිවරුනි, අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති දෙපළ ඇතුළු මගේම සහෝදර ආචාර්ය මණ්ඩලයෙන්ද මෙම ස්ථානයට පැමිණි විධායක කමිටුවේ මහත්ම මහත්මීන්ද ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ඇත්තටම මට බලනවා තියෙන්නේ විදුහල්පතිතුමා අපි එක ගමේ එකට හැදුනේ, එකට පාසල් වල ගියේ, සමහරලාට එක පන්තිවල නොවුනට එකට උසස් පෙළ පන්තිවල ඉන්න පුළුවන්. ඒ නිසා ආපු ගමන් මඟ පිළිබඳ වචන ස්වල්පයක් පවසන්නේ කියලා. ඉතින් මට සංවිධායක මණ්ඩලයේ කිව්ව පළවෙනි පණිවිඩය තමයි සර්ට යන්න තියෙනවා කතාව කෙටි කරපන්. කෙටි කරන්න කියලා තමයි කිව්වේ. ඉතින් ආදරණීය සොබෝ විදුහල්පතිතුමනි, කියන්න බොහෝ දේ තිබුණත්, පවසන්න බොහෝ දේ තිබුණත් කාලය හරස් වීම නිසා මා බලාපොරොත්තු වෙන්නේ
ඔබට බලසන්න බැරි කෙසේ වෙතත් මා දන්නා ආකාරයට ඔබතුමා වෑරංගොඩ විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍ය එච්චර විතරක් නෙවෙයි වෑරංගොඩ ශ්‍රී සාවුරු සංග්‍රහ දහම් පාසලේ දීප්තිමත් ආචාර්යවරයෙක් එච්චරක් විතරක් නෙවෙයි එතනින් පස්සේ අපි ගන්නව ගාන ශ්‍රේෂ්ඨ සංවිධානවල බොහොම කටයුතු වැඩ කටයුතු කරන ඉතාම ක්‍රියාශීලී තරුණ මහත්මයෙක්ට දෙදා අපි දැක්කා. ඒ වගේම තමයි ඊට පස්සේ මම බොහෝ කාලයක් එතුමගෙන් ඈත් වෙලා හිටියේ. මොකද මට රස්සාව හම්බුනේ ටිකක් පහු වෙලා. මේ කාලේ තුල තමයි එතුමා විද්‍යාපීඨ ගුරුවරයෙක් හැටියට ගිහිල්ලා ඉතාම දක්ෂ විදියට මම එතකොට ගොඩාක් මන් දන්නේ මම ගුරුසේට සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා බණ්ඩාරදුව විද්‍යාලය මම විතර විදියට ජාතික ඵලදායි සම්මාන ලබාගත් දීප්තිමත් පාසලක් බවට පත් කළා. ඊට පස්සේ කෙසේ හෝ මම විද්‍යාලයේ ගුරුවරයෙකුට වැඩ බාරගෙන ඉඳලා ඉවරලා අවුරුදු 9ක සේවා කාලයෙන් පස්සේ මම ඉල්ලීමක් කරේ වෑරංගොඩ මහාවිද්‍යාලයේ මගේ වාසනාවට අවාසනාවට නැවත වතාවක් මට ලැබුණේ සේනාගම විද්‍යාලය. මම ඒ ගියාම මම දන්නේ නැත්තටම ඉතින් විදුහල්පති කවුරු කියනවා. බලනකොට අපේ සොඳුරු මිත්‍ර අපේ ආදරණීය හිතවතා අපේ ආදරණීය ගුරු ධානන් නැත්තම් ජගස්සර් තමයි හිටියේ. ඇත්තටම මට මතකයි ඒ වෙලාවේ සොඳුරු දෙයක් කිව්වලා අපි වැඩ කරන වසන්ත කියලා තැන කිව්වා. එහි ප්‍රතිඵලයක් ඇටියට මට මතකයි සේනාගම විද්‍යාලය මේ දිවාමඩුව ගුරුවරිය නැත්තම් නැගෙනහිර පළාතේ හොඳම විද්‍යාලය බවට පත් කරන්න පුළුවන් වුණා. අපි ඒ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ප්‍රතිඵල ගත්තා. උසස් පෙළ ඉහළ ප්‍රතිඵල ගත්තා. මට මතකයි ඒ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේ ළමයි 6 දෙනෙක් සමත් කළා. අපි නැගෙනහිර පළාතේ හොඳම පාසල බවට පත් කරා. ඉතින් එන්නේ ප්‍රතිඵලයක් නිසා තමයි තත්ත්ව නිවාස සේනාගම විද්‍යාලයට ලැබිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක හරි සතුටුයි කියන හේතුව තමයි මෙතුමාගේ නියම නායකත්වයේ තිබුණා. ආවල බෞද්ධ දර්ශනයේ කියනවා ගවන්ගේ තරමානානම් ජීවිතු කියලා කියනවා. ගවරලක නායකයා හරියට යනවා නම් සෙසු ගවයෝ හරියට යනවා කියලා. අන්නේ කාර්ය සනාථ කරමින් මට හිතන්නේ අපි සේනාගම විද්‍යාලයේ පිරිණි ගුරු 17 දෙනෙක් මේ 13 දෙනෙක් විතර හිටියා. මෙතුමාට අනදි සහයෝගයක් දීලා අපි ඒ කාර්යය නිමා කළා කියලා. ඉංග්‍රීසි ගෝවර්ණ සර් නැවත වතාවක් අපි දාලා ආයෙ රදිගල් තැන්නට ආවා. කෙසේ වුණා ඒ ගිහිලා අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් තුලදී මම ආයෙ වතාවක් වෑරංගොඩ ඉස්කෝලේ ඉඳලා මගේ අවාසනාවට මගේ ගවට මට සේවය කරන අවස්ථාවක් දෙන්නෙම නැහැ. ඒ අවස්ථාවක් මට ආයෙ හම්බුනේ ආවෝ අපේ සොඳුරු නායකයාගේ පාසලම තමයි මට තේරුනේ. මාතෘ කෙසේ හෝ මම මේ පාසලට අවුරුදු දෙකක් විතර වෙනවා දැන් කාලේ එකමාරක් විතර වෙනවා. කොහොමද මේ කාලය තුල අපි ජගස්සවරුත් එක්ක ඉතාම උරිංගුව ගැටි බොහොම සතුටින් කාලය ගත කරා. මම හිතන්නේ මේ කාලය තුල ඉතාමත්ම ලස්සනට මේ පාසල ගොඩනගන්න මෙතුමාණන්ට පුළුවන් වුණා. අපි යෝධ සෙවණලක් වගේ යෝධ ශක්තියක් වගේ වෙලා එතුමන්ට ලොකු දායකත්වයක් සැකසුවා. විවල්වල ජොලි ගොඩක් දේ කියන්න තිබුණා. මම ඔබතුමාට චූටි වැඩි මම ඔබතුමාට වඩා වැඩිදියේ මම වැඩිදියේ නිසා පුංචි අවවාදයක් දෙනවා. ඕන කෙනෙකුට අවවාදයක් දෙන්න පුළුවන්. ඔබතුමා වැඩ කටයුතු කළේ විවිධ පාසල්වල. ඒ අතර බණ්ඩාරදුව විද්‍යාලය කියන්නේ සාමාන්‍ය පාසලක්, සේනාගම කියන්නේ ග්‍රාමීය පාසලක්, රටවල දැන්න කියන්නේ ග්‍රාමීය පාසලක්. මේ පාසල් කිහිපයට වඩා චුට්ටක් අපි ගියාට පස්සේ අර්ධ නාගරික පාසලක් ඇදින් තමයි මම දකින්නේ උවන මහාවිද්‍යාලය කියන්නේ. එහෙ වැඩ කටයුතු කරනකොට බොහොම පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ඕන. හේතුව තමයි ඔබතුමා බොහොම හදවත දයානුකම්පාවෙන් පිරිච්ච පුද්ගලයෙක්ට අපි දකිනවා. මම හිතන්නේ ඒ විදිහට ඉදිරි ගමනේ යනකොට ඒ විදිහටම ගියොත් මම හිතන්නේ කාර්ය සාර්ථක කරගන්න අමාරුයි. ඒ නිසා ගරු දුවල්පතිතුමනි ඔබතුමා තවත් ඒ කියන්නේ මේ සෞම්‍ය පුද්ගලයෙක් නොවි ඉදිරියට වැඩ කටයුතු කරන්න කියලා පරිවර්තේ මතක් කරමින් ඔබතුමා අද දිනෙන් ආරම්භ කරන උවන ජාතික පාසලේ ඒ විදුහල්පති ධූරය සඳහා ඔබතුමාට යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා. මේ දලදා හාමුදුරන්ගේ ආශිර්වාදය ලැබේවා. මේ ලෝකේ පාලනය කරන 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්බ ජන්ම චිර ජීවිතේ ඔබතුමාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ආරම්භ කරන විදුහල්පති ජීවිත සුභාශිංසනය කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
තුමනි ඔබතුමාගේ අවසරයි. ඒ පවුලේ සියලු දෙනාගෙන් ආරාධිත අමුත්තන් සියලු දෙනාගෙන් දෙමාපියන්ගෙන් අපේ ආචාර්ය මණ්ඩලයෙන් සහ දරුදරියන්ගෙන් අවසරයි. මේ වෙලාව කියලා කියන්නේ අපිට බොහොම සංවේදී අවස්ථාවක්. අපේ විදුහල්පතිතුමා අපේ පාසලට ඇවිල්ලා අපි මම ඉස්සලම එතුමාව මුණ ගැහෙන්නේ කමිටු රැස්වීමක් තිබුණා. අනේ රැස්වීමට ඉන්න කියලා අපිට කතා කරා. එතකොට කොරෝනා කාලේ අපි ආවා. ඒ ඇවිල්ලා මම විදුහල්පතිතුමාව ඉස්සලාම දැක්ක වෙලේ මට හිතුනේ අපේ පාසල ඉස්සරහට අරගෙන යන්න හොඳ දක්ෂ විදුහල්පතිතුමෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඒත් මේක මගේ හිතේ ඒ වෙලේ ඇතිවෙච්ච හැඟීමක්. ඉතින් මම හිතනවා ඇත්තටම මට එදා ඇතිවෙච්ච හැඟීම එතුමාටම සිද්ධ කරා කියලා. මොකද එතුමා බොහොම දක්ෂ නායකයෙක් විදිහට අපේ පාසල ඉස්සරහට අරගෙන ගියා. ඒ වගේම තමයි එතුමා එක්ක කතා බහ කරනකොට මට දැනුණු දේවල් තිබුණා. එතුමා බොහොම සංවේදී පුද්ගලයෙක්. විශේෂයෙන්ම අපි ගුරුවරු ආචාර්ය මණ්ඩලයට අපි සමහර අවස්ථාවල අපහසුතාවයට පත් වෙන ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන අවස්ථාවල අනිසම් මෙහෙමයි කියලා කිව්වහම අපේ පෞද්ගලික ජීවිතයේදී හරි එතුමා බොහොම ඒ දිහා හරි සංවේදීව බැලුවා. අපි හැමෝටම ඒ කාරණාවලදී එතුමා බොහොම උදව් කරා. ඉතින් ආදරණීය විදුහල්පතිතුමනි ඇත්තටම අපිට හරිම දුකයි ඔබතුමා අපේ පාසල මේ අවුරුදු 4ක වගේ කාලයක් තුලදී අපේ පාසලෙන් අයින් වෙන එක අපි බලාපොරොත්තු වුණා ඔබතුමා තව කාලයක් අපිත් එක්ක ඉඳීවි කියලා. නමුත් ඔබතුමා ප්‍රදේශයේ තියෙන ජාතික පාසලකට පත්වීම ලැබලා යන්නේ. ඉතින් අපි ඔබතුමාට සුභාශිංසනය කරනවා. ගොඩක් දේවල් තියෙනවා විදුහල්පතිතුමනි ඔබතුමන් පිළිබඳව සඳහන් කරන්න. ඔබතුමා කොයි වෙලාවත් දඬුවම ඉස්සරහට දැම්මේ නැහැ. ඔබතුමා කිව්වේ දඬුවමකින් තොරව පාසලේ ළමයි හසුරවා ගත යුතුයි කියන එක. ගොඩක් දේවල් ඔබතුමාගේ යහපත් පැත්ත අපි දැක්කා. පරිසරයට බොහොම සංවේදී පුද්ගලයෙක්. ඒ වගේම මට එක දවසක් පුස්තකාලයට පොත් වගේ අරගෙනත් දුන්නා. එතුමා ඒ වෙලාවේ කිව්වා හරිම ආඩම්බරෙන් මේක මගේ අම්මා සාහිත්‍ය තරඟාවලියකදී දිනපු ත්‍යාගයක් මේක. ඒක පුස්තකාලයට පරිත්‍යාග කරනවා කියලා මම ඒ වෙලාවේ කල්පනා කරා කොයිතරම් උතුම් කෙනෙක්ද කියලා. ඒ අම්මා ඇත්තටම හරි හොඳ අම්මා කෙනෙක් නෝනේ. අපේ සර් ඒ විදිහට කතා කරාම මට හිතුණා දැන් මෙච්චර සර් ඉතින් වයසත් එක්ක එහෙම ගිහිල්ලා තියෙද්දි අම්මා පිළිබඳව සර් ඒ විදිහට කතා කරනකොට මට මේ ඒ වෙලේ මට දැනුණු දේ මට ඇත්තටම මට හරි පුදුම හිතුණා සර් ගැන. ඒ තරම් හොඳ සංවේදී පුද්ගලෙක් තමයි අපේ සර්. ඉතින් ආදරණීය සොඳුරු නියමවානි අවසානයේ ඔබට මම කියන්නම්. නවමු සිසු කැලට දිනන මාව තෙලි කරන්නට අපෙන් සමගෙන නික්ම යන සොඳුරු නියමවානි. පතන් නම් ඔබට ජයෙන් ජය. බොහොම ස්තුතියි. ගරු විදුහල්පතිතුමාගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිතුමාගෙන්ද අතුරු මඩලේ ගුරු මෑණිවරුන්ගෙන්ද පැමිණ සිටින ඔබ සැමගෙන්ද අවසරයි. අද දවස ඔබට මට මෙන්ම අපේ විදුහලටද ඉතාම සුවිශේෂී දිනයක්. මෙතරම් කාලයක් ඔබ මා වෙනුවෙන් දිනා නියමයක් නැතිව ගතින් මෙන්ම සිටින්ද අප පාසල ගැන සිටු අපේ ඒ ආදරණීය ගුරු විදුහල්පතිතුමා ජගත් වික්‍රමසිරි මැතිතුමා අද අපේ පාසලෙන් වෙනත් පාසලකට වෙන්න යන මොහොතයි අපට ලැබ තිබෙන්නේ. ඇත්තටම අපේ ගුරු විදුහල්පතිතුමා ගැන කිව්වේ දේවල් බොහොමයි. මම කෙටියෙන් කිව්වොත් ඔහු ඉතාමත් හොඳ නායකයෙක්. නිතරම සිස්දරුවන් යහමගට ගන්න ආදරණීය පියතුමෙකි. එතුමාගේ අපරිමිත කැපවීම, ඉවසීම සහ අපට දැක්වූ ආදරය නිසා සැබවින්ම ඔහු උතුම් මානුෂීය ගුණාංගයෙන් පිරි උත්තම චරිතයක්. විටක ඔහු මනාව දැක්මක් ඇති පරිසරවේදියෙක්. පාසල තුල හර්ථ පරිසරයක් ගොඩනැගීමට අපට මේ විදුලිමඩ සුන්දර ස්ථානයක් කිරීමට ඔහු ගත් වේස අපරිමිතයි. සුරක්ෂිත වටපිටාව අපට තනාදී අප ජයග්‍රහණයක් කරා මෙහෙවි වූ ඔබතුමාට අපගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට අපගේ ආශිර්වාදය ලබා දෙනවා පිළිතුරු.
දහවල් වේවා. අපේ ආරාධනා මොහොත ජනදිවසේ ගෞරවයෙන් අවසරයි. ඒ වගේම විදුහල්පතිතුමා හා සම්බන්ධ වන ඒ ඥාති සියලු දෙනාගේම ඒ වගේම අපට පාසල් වල විදුහල්පතිතුමාගේ විදුහල්පතිතුමාගේ අවසරයි. ඒ වගේම පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාගේ විශේෂයෙන්ම අපේ නිවාස ප්‍රමුඛ නියෝජිතවරුන්ගේ පාසල් සංවර්ධන කමිටුවේ ගරු ලේකම්තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් සියලු දෙමාපියන්ගේ දවදරින් අවසරයි. දාමත්ම සතුටු වෙනවා මට අසන්වැසි පාසලේ විදුහල්පතිතුමා වශයෙන් මට අවස්ථාවක් ලබා දීම සම්බන්ධව මම මේ අවස්ථාව දකින්නේ මිශ්‍ර හැඟීමක් තියෙන අවස්ථාවක් හැටියට. හේතුව අපිට ලොකු සතුටක් තියෙනවා අපේ විදුහල්පතිතුමා අසල්වාසී පාසලේ විදුහල්පතිතුමා ඒ වගේම අපේ ඉස්කෝලේ කුසල් උහුණ කොට්ටාසේ තියෙන එකම ජාතික පාසල උහුණ මහාවිද්‍යාලයට යාම සම්බන්ධව අපිට සතුටුයි. ඒ වගේම තමයි දුකක් තියෙනවා අසල්වාසී මගෙත් එක්ක දුක සැප බෙදාගත් සියලුම දේවල් සියලුම අවස්ථාවලදී මට කුරුහුණුකම් ලබාගත් මේ පාසලේ නික්මයන් සම්බන්ධව. ඉතින් මිශ්‍රණීයක් තියෙන්නේ. නමුත් නව ගමනක් සඳහා සුබපතනවා එතුමාට. ඉතින් පසුගිය වසර කිහිපය තුල බලනකොට පාසල ඉතාමත්ම විශාල ජයග්‍රහණ ප්‍රමාණයකට ගුරු වෘත්තිය සංවර්ධනය සඳහා පාසල තුල විශේෂයෙන්ම වැඩ කටයුතු සිදු කරනවා. ඒ වගේම විශේෂ සමාජාමය කටයුතු මෑත කාලීනව කරන ලද විශාල ක්‍රීඩා උත්සවයක් කරනවා. ඒ වගේම පාසල ජාතික වශයෙන් ලොකු ජයග්‍රහණ කීපයක් අත්කරගත්තා. ඉතින් ලොකු ගමනක් ආව පාසල. ඉතින් රාජ්‍ය සේවය කියන්නේ ඒක තමයි අපිට යන්න සිද්ධ වෙනවා. ඇත්තටම ජගත් සර් මම හඳුනාගන්නේ 2013 වර්ෂයේදී 2013 12 වර්ෂවලදී මම අම්ඩත් සිරානායක විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට කටයුතු කරනවා. පවාන තුලදී පාසල් කිහිපයක් ජනප්‍රිය වුණා. බණ්ඩෝදුව විද්‍යාලයේ පාසලත් සමගම ජාතිකතුමා ජනප්‍රිය වෙනවා. ඉතින් බණ්ඩෝදුව විද්‍යාලයේ ජගතික්‍රමසිරි විදුහල්පතිතුමා, අම්ඩත් සිරානායක විද්‍යාලයේ සෝමන් ප්‍රොෆෙසර් ඒ වගේම තමයි පන්නල්ගම ඉස්කෝලේ අපේ පඬිත සර් ඒ වගේම ওই විදියට තව අපේ විජිත සර් මම හිතන්නේ කරංගාව ඉස්කෝලේ ඔය වගේ මේ ඵලදායිතා සහතිකයේ පාසල් ඵලදායිතා සහතිකයේ සඳහා දරුවන් ඉදිරිපත් කිරීම ළමා මිතුරු පාසල් සංකල්පයේ මේ වගේ පාසල් සංකල්ප කීපයක් නිසා මේ බණ්ඩෝදුව ඉස්කෝල ලොකු ජයග්‍රහණ ප්‍රමාණයකට ගෙන ගියා. ඔය වර්ෂවල ඉතින් සාර්ථක විදුහල්පතිවරයෙක් බිහි වෙන්නේ එකක් තමයි අපි කරන පාඨමාලා වෘත්තීය සම්බන්ධ පාඨමාලා. අනික තමයි අත්දැකීම් කරලා බලලා අවුරුදු ගාණක් වසර ගාණක් විදුහල්පති දුරේ හිටියන් පස්සේ ලැබෙන අත්දැකීම් නිසා විදුහල්පතිවරයෙක් සාර්ථක වෙනවා. ඒ වගේම තමයි තවත් විදුහල්පතිවරයෙක් දිහා බලාගෙන ඉඳලා විශේෂම නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් වශයෙන් ඉන්න කාලේ පාසල විදුහල්පතිවරයා දිහා එයා වැඩ කරන විදිය බලාගෙන ඉඳලා අත්දැකීම් ලබා ගන්නවා. ඇත්තටම මගෙත් ලොකු ආශාවක් තිබ්බා මේ ජගත් සර් යටතේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් වෙලා හො ඉන්න තිබ්බනම් කියලා. මොකද ප්‍රදේශයේ සිටින තාමත් දක්ෂ විදුහල්පතිවරයෙක් ඉතින් ඒ වගේ හැඟීමක් තිබුණා. නමුත් ඒ අවස්ථාව උදා වුණේ නැහැ. ඉතින් අසල්වාසී පාසලක් සමග කටයුතු කරන විශේෂයෙන් මතක් කරන්න ඕන අපි අපේ දරුවෝ 50ක් විතර ඒ වගේම අපේ ගුරුවරු මේ පාසල මැදින් ගමන් කරනවා. මේ
අවස්ථාවේදී මේ පිටිණී මැදින් තමයි අපේ දරුවෝ ගියේ. අපේ ගුරුවරු කීප දෙනෙක් ගියා, බස් එකේ ගුරුවරු කීප දෙනෙක්. ඉතින් මේ අවස්ථාවේදී එතුමා හොඳ විකල්පයක් අපිට හදලා දුන්නා. අන්න ඒක මම මෙතුමාගේ තියෙන ඒ විශේෂම මතක් කරන්න ඕන ගුණාංගය. අපිට කිසි ප්‍රශ්නයක් ඇති කරේ නැහැ. සර් ඔයාලා අපි පාර වහනවා කියලා එකපාරටම එහෙම තීරණයක් ගත්තේ නැහැ. අපිට පැත්තකින් පාසල් වත් එක පැත්තකින් අපිට පාරක් හදලා දුන්නා. අපේ දරුවන්ට පාසලට එන්න. මම දැන් මේකට විශේෂයෙන්ම විදුහල්පතිතුමා කියන්නේ පාසල අපි දන්නවා. පාසල කියන්නේ විදුහල්පතිතුමා. ඉතින් විදුහල්පතිතුමාගේ ආකල්ප හොඳ නිසා අපිට අපේ දරුවන්ට එන්න පාසලක් ලැබුණා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන පාසල ගොඩනැගෙන සමාජයේ අවශ්‍යතාව නිසා පාසල ගොඩනගෙනවා. පාසලේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ඉෂ්ට කිරීම සඳහා සමාජයේ දෙමව්පියන් බැලගැසෙනවා. ඉතින් ඥාත කාලීනව ගොඩක් පාසල් සමාජයේ අවශ්‍යතා හඳුනා ගන්නට බැරි වීම නිසා ගොඩක් පාසල් ප්‍රතික්ෂේප වෙනවා, විදුහල්පතිතුමා ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් මේ ඒකට හේතුව තමයි වර්තමානයේ ලොකු සමාජමය වශයෙන් පෙරලියක් ඇති වෙන මේ පෙරලියට මුහුණ දෙන්න බැරි විදුහල්පතිවරු පාසල් ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් රජගල දැන්න මහාවිද්‍යාලයේ රජගල දැන්න විද්‍යාලය ජගස්ස ඒක හඳුනාගෙන සමාජ අවශ්‍යතාවය හඳුනාගෙන මේ සමාජ පෙරලිය හඳුනා ගැනීමෙන් කවදාවත් ගැටුම් ඇති කරගත්තේ නැහැ පාසල් ප්‍රජාවත් එක්ක. ඉතාමත්ම හොඳ ගමනක් යන්න පාසලේ ගියා. ඉතින් දෙමව්පියෝ මගෙත් එක්ක ඊයේ පෙරේදා කතා කරා ලොකු මේ අල්ල පාසලේ ඉන්නේ. ඉතින් අපේ සර් යනවා ඉස්කෝලේ හදාගෙන ආවස එහෙම කියලා කියනවා. ඉතින් කලින් කිව්වා වගේ රාජ්‍ය සේවකයන් මේක තමයි. ඉතින් අවසාන වශයෙන් කාල වේලාවක් ගිහිල්ලා තියෙන නිසා අවසාන වශයෙන් සුබපතනවා අපේ ජගත් වික්‍රමසිරි ගරු විදුහල්පතිතුමාට ඉදිරි වෘත්තීය ජීවිතයේ තවදුරටත් සාර්ථක වෙලා විශේෂම නිරෝගී සුවය ලැබිලා අපේ තවත් දරුවන් දහස් ගාණක්ගේ ඇස්පෑදීම සඳහා ප්‍රඥාව ලබා දීම සඳහා ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මගේ කතාව සම්පූර්ණ Nena
විදුහල්පතිතුමාට ලබා දෙන්නට. වගේම අපේ අවට පාසල් වලින් දෙමිනි සහෝදර විදුහල්පති මාමනි ඒ වගේම මගේ මෑණියන් මගේ පවුලේ විවිධ ඒ දුව පුතා ඒ වගේම මගේ විදුහල්පතිතුමිය සහෝදර ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාත්මිය ඒ වගේම අපගේ අනාථ කාර්ය මණ්ඩලයේ සහෝදර සහෝදරියන් මේ වස්තාවට සම්බන්ධ වෙන පාසල් සම්මුඛ ඒකතුමා විදාය කමිටුවේ දෙමව්පියන් ඒ වගේම අනිකුත් දෙමව්පියන් දරුවන් ඒ වගේම අපේ සුබද්‍රා ගුරුතුමිය මේ අවස්ථාවට සම්බන්ධ එතුමිය ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින සියලුම දෙනාගෙන් අවසරයි. මොනවා කියන්නද කොහොම කියන්නද කියලා හිතා ගන්න බෑ. මම හිතන්නේ පුදුම පැය දෙකමාර වගේ කාලයක් ගත වුණේ. ඒ නිසා දැනුණු දේවල් හිතුණු දේවල් ඇත්තටම වචන කරලන්නත් අමාරුයි. ඉතින් වසර 29ක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරලා ඉතින් තවත් එක කඩයිමකට සම්බන්ධ වෙන අවස්ථාවක්. ඉතින් මේ උහුණ ප්‍රදේශයේම තවත් පාසලකට සේවය කරන්න ලැබෙන අවස්ථාව. ඉතින් රජකල්තන් විදුහල කියලා කියන්නේ මේ මං ආපු මගේ තවත් වැදගත් සම්දිස්ථානයක් වැදගත් තෝතැන්න. ඒ නිසා මම මුලින්ම දෙවන ශ්‍රේණියේ පාසලක කටයුතු කළා. එතනදී මට මේ මාත් එක්ක හිටපු ඒ කණ්ඩායම ඒ ගුරු බවතුන් දෙවෝපියන් ඒ මගේ වැඩපිළිවෙළවල් මාත් එක්ක ඒ සහයෝගයෙන් කටයුතු කරලා මම යම් කිසි මට්ටමකට එතන විදුහල්පතිවරයා තමයි මොන හරි පාසලේ හොඳ දෙයක් කරත් නරක දෙයක් කරත් ඒකේ යන්නේ විදුහල්පතිය තමයි. ගොඩක් වෙලාවට ඒකේ බර වැටෙන්නේ විදුහල්පතියට. ඒ නිසා ඒගොල්ලෝ හොඳ දෙයක් කරා. ඒ නිසා මට යම් කිසි ලකුණු ප්‍රමාණයක් ගන්න මම ඔසවා දැවුවා බණ්ඩුරු විහිදපු ගුරු මණ්ඩලය. ඒ දෙමෝපිය දරුවෝ. ඒ නිසා මම ඒත් එක්කම ඕනම මේ සේනාගම මහවිද්‍යාලෙට එතනත් ඒ වගේ තමයි
මාත් එක්ක කටයුතු කරපු දරුවෝ මම සැලසුම් කරපු දේවල් මම අදහස් කරපු දේවල් මගේ ඒ දැක්ම මෙහෙවර ඒ දේවල් පාවිච්චි කරලා කරලා මට හයියක් වුණා. ඒ නිසා මගේ ගමන මම මේ ආපු ගමනේ මගේ ඉන්නේ මේ ප්‍රදේශයේ මාත් එක්ක කටයුතු කරපු සහෝදර ආචාර්යවරු ඒ පාසල් වල දෙමව්පියෝ දූ දරුවෝ ඒගොල්ලෝ තමයි මම අද ඔසවලා උහුණ ජාතික පාසලේ විදුහල්පති විදියට පත් කරනවා. ඒ නිසා මම මේ සේනාගම බණ්ඩාරදුව රජගල දැන් මේ සියලුම පාසල් වල ඒ ආචාර්ය මණ්ඩලයට දූ දරුවන්ට දෙමව්පියන්ට මට ඒ බාහිර ප්‍රජාවෙන් විවිධ ආයතන වලින් සහයෝගය ලැබුණා. ඒ සියලු දෙනාට මම හිතනවා ආචාර්ය කරනවා. මට ජගත් කියලා විදුහල්පතිවරයෙක්ගේ චරිතයක් හදාගන්න පුළුවන් වුණා නම් ඔබ තමයි එතන ඉන්නේ. ඒ නිසා මම මේ හැමෝටම මුලින්ම ප්‍රශංසාවේ පළ කරනවා. ඒ වගේම මට මේ කටයුතු කරන්න විශේෂයෙන්ම නිවසෙන් ලැබෙන දායකත්වයේ විශේෂයෙන් මම මොන දෙයකට මොන වෙලාවක පාසලට එන්න ඕනේ කිව්වත් අමතර වෙලාවල් වෙනත් මේ ගෙදර මොන කටයුතු තිබුණත් කොයි වෙලාවකවත් ඒ වැඩේ කරගන්න කියලා මේ අද ගෙදර මේ වැඩේ තියෙනවා මේ දේ කරන්න ඕනේ එහෙම නැහැ. ඒ නිසා මට බිරිඳකින් හොඳ සහයෝගයක් ලැබුණා මගේ හැම කටයුත්තකම. අනිත් කාරණේ තමයි මේ පාසලේ මේ ආචාර්ය මණ්ඩලය මම හිතන්නේ මේ අවුරුදු 4ම ඉතාලම සතුටින්ම ගත කරපු අවුරුදු 4. ඒ නිසා මම කරන සෑම කටයුත්තකටම ඉතාලම උපරිමයෙන් සහයෝගය ලබා දීලා මේ පාසල මෙහෙවන්න මේ පාසලේ දරුවන්ගේ අධ්‍යාපනයේ මම ගන්න තීරණ ගන්නේ මගේ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් මගේ ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් නෙවෙයි අපි මේ හැමෝටම මේ මොනවා ගුරුන්ට කෑ ගහනවා නම් ගුරුන්ට අපි බණිනවා නම් ළමයින්ට වයින්නවා නම් මොනවා හරි දෙයක් අපි අරමුණ මේ දරුවෝ ටික යහගුණ දෙකෙන්ම වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ ගුරු මණ්ඩලයේ මට උපරිම දායකත්වයක් සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම අපේ දෙමව්පියන් අපි පාසල් සම්බන්ධ විධායක සමුදාය දෙමව්පියන් අපි කරන කියන කටයුතු විශේෂ අපි කටයුතු රාශියක් මේ වෙනකොට පාසලේ කරා. ඒ හැම දෙයකදීම මොකද වෙන්න ඕන නිරන්තරයෙන් තමයි පෞද්ගලික උපරිම කැපවීමක් කියලා මේ කටයුතු සහයෝගය ලබා දෙනවා. ඒ නිසා ඒ සිල් වලක් මේ වෙලාව මේ ඉස්තුති කරන්න අවස්ථාවක් කරගන්න. ඒ වගේම අපේ අපේ විහාරස්ථාන විහාරාධිපති ස්වාමීන් වහන්සේලා අපි පොලිස් ස්ථානය සිවිල් ආරක්ෂක බළකාය මේ වගේ අවට විවිධ ඒ සංවිධාන ආයතන මේ පාසලේ කටයුතු වලින් අපි මොන හරි දීමක් කරා මතක් කිරීමක් කරා මේ සඳහා උදව් කරා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන අපේ මේ අවට පාසල වල විදුහල්පතිවරු. ඒ නිසා මම උහුණ විදුහල්පති සංගමයේ දැන් භාණ්ඩාගාරික විදිහට කටයුතු කරනවා. ඉතින් මේ අපේ සහෝදර විදුහල්පතිවරු අපි නිරන්තර අපේ කටයුතු වලින් අපි සුහදව තමයි මේ අවස්ථාවයන් හුවමාරු කරගෙන මේ කටයුතු කරන්නේ. ඉතින් මේ පිරිස මාත් එක්ක නිතරම ඉන්නවා. මම සහෝදර කෙනෙක් වගේ ඉන්නවා. ඒ නිසා මේ ගමනට ඒ හැමෝම මට දායක වුණා. ඉතින් හැමෝටම මම මේක ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඔබට මතක් කරන්න තියෙන්නේ තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න තමන් ඉලක්කයක් තියාගෙන කටයුතු කරන දරුවනේ දෙමව්පියෝ ගොඩක් දුක් විඳින ඔබ වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඒ නිසා දැන් මගේ අම්මට සතුටුයි මම අද මේ ඉන්න තැන සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ඔබට ඔබේ අම්මව සතුටු කර අඬවන්න එපා. දෙමව්පියෝ ඇඬෙව්වොත් දෙමව්පියෝ අඬවන්න සතුටු කඳුලක් ගන්න දෙමව්පියෝගෙන් ඇඬෙව්වොත් එහෙම මේක දරුවන්ට අනිවාර්යෙන් පළ දෙනවාමයි. ඒ නිසා දරුවන්ට මතක් කරන්නේ ඔබ මොනවා හරි වාතින් වරදක් අඩුපාඩුවක් වෙනවා නම් ඒව හදාගන්න ඔබේ ඉලක්කය ඔබේ දෙමව්පියෝ ගොඩක් කැප වෙන්නේ ඔබගේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා ඔබ ඔබේ මොනවා හරි අතනොසීමක් වැරදීමක් වෙනවා නම් ඒව හදාගෙන ඔබේ ඉලක්කයට ඔබේ අරමුණට යන්න ඒ හැමෝම කැප වෙන්නේ ඔබ කවදා හරි අනාගතයේ ජයගෙන අතුරු වෙන්න තමයි බලාගෙන. ඒ නිසා ඔබට ඒ ආරාධනයක් මම කරනවා. ඒ වගේම අනිත් කාරණේ මේ පාසලේ විදුහල්පතිවරයා විදිහට මේ ඉස්සරහට කටයුතු කරන්න අපි නිමල් විසාරායට අපි නියෝජිත විදුහල්පතිතුමා මම මේ පාසලේ වැඩ කටයුතු කරගෙන යද්දී අපිට සේනිදාරි විදුහල්පතිවරු හිටියේ නැහැ. ඒ නිසා ඊටම අපහසුයෙන් මේ වන්නේවි පාසලක් කියන්නේ විශාල සංකීර්ණ කටයුතු රාශියක් තිබෙන ස්ථානයක්. ඒ ගැටුකාරී තත්ත්වෙන් නැති තමයි පාසල කරගෙන ගියේ. ඒ වගේම පහුගිය කාලේ ගුරු සෝදාපාල වල ලක් වෙලා ගුරු 14 දෙනෙක් එක සැරේ ඉස්කෝලේ මාරු වුණා. ඒ නිසා ඒ සම්බන්ධව ලොකු සටනක් කරන්න ඕන කලක් කාර්යාලයක් තියෙන ගුරු ලබා ගන්න. ඒ නිසා මේ වගේ බාධකත් එක්ක තමයි මේ කටයුතු කරන්නේ. මේ අපේ විමල් සානයක නියෝජිත වුණා මේ පාසලට පත් වෙලා ආවා. එතුමා මේ පාසල පැමිණීමත් එක්ක එතුමාගේ හොඳ අතිගුණ රාශියක් හැකියාවන් දක්ෂතා රාශියක් තියෙන කෙනෙක්. ඒ නිසා
එතුමාත් එක්ක මම ඉතාම සමීපව කටයුතු කරා. ඒ පිළිස්තරණේ විදුහලේ කටයුතු කරා. ඒ වගේ එතුමා තුළ තියෙන විවිධ හැකියා දක්ෂතාවයන්, ඒ වගේ නිර්මාණශීලී හැකියාවන් එතුමා තුළ මේ රාශියක් තියෙනවා. ඉතින් අපිත් එක්ක මේ කටයුතු කරපු කාලේ ආචාර්ය මණ්ඩලයේ ඉතාම සුවඳ හොඳ ගමනක් අපි දෙන්නත් එක්ක මේ පාසලේ කටයුතු අපේ කුමාරිහාම ටීචර් එතුමිය තමයි අභ්‍යන්තරයේ මේ සියලු කටයුතු අධ්‍යාපන කටයුතු සියලු දේවල් ඒ සොයා බලමින් මේ කටයුතු වවන්නේ. ඉතින් ඒ වගේ අපේ අංශ ප්‍රධාන ගුරුවරුන් මේ කටයුතු ඉතාම හොඳින් ඉටු කරා. ඉතින් මේ ආකාරයෙන් පාසලේ කටයුතු ඉතාම හොඳින් ගලාගෙන ගියා. නිමල් දිසානායක නිරෝධී විදුහල්පතිතුමාට තමයි මම මේ පාසලට බාර දීලා යන්නේ. ඔබගෙන් ඉල්ලන දේ තමයි එතුමා දක්ෂ විදුහල්පතිවරයෙක්. එතුමාට හොඳ හැකියාවන් තියෙනවා, හොඳ සම්බන්ධතා තියෙනවා. නිර්මාණශීලී හැකියාවක් තුමාට තියෙනවා. ඒ නිසා මේ පාසල ගොඩ ගන්න, මේ පාසල මේ තියෙන තැනින් පියවරක් හෝ ඉස්සරහට ගෙනියන්න මේ දරුවෝ පාසලට විස බීජයක් කරදරයක් අපතිව තමන්ගේ අරමුණ ඉලක්කේ තාම හොඳින් කටයුතු කරන්න, පාසලට කරදරයක් ගැටලුකාරී තත්ත්වයන් මතු කරන්න එපා. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ මම ඉල්ලීමක් කරනවා. ආචාර්ය මණ්ඩලයේ ඉතාම සහයෝගයෙන් යුතුවයි කටයුතු කරගෙන යනවා. ඉතින් මේ පාසල ඔසවා තබන්න අපේ නිවාසයට සහයෝගය දෙන්න. ඒ වගේම එතුමත් එක්ක නව අදහස් නව දේවල් මේ එකතු කරමින් පාසල ඔසවා තබන්න මේ දරුවන්ගේ අනාගතය මේ පාසලේ බෞද්ධික සහ මානව සම්පත් සංවර්ධනය කරන්න කටයුතු කරන්න. ඒ වගේම අපේ පාසල සමාජ විද්‍යාලයකම දෙමව්පියන් මම ඉල්ලීමක් කරනවා. මෙතනින් ඉස්සරහට මේ පාසලේ කටයුතු එතුමත් එක්ක සහයෝගයෙන් සතුටෙන් මට බලලා අහලා සතුටු වෙන්න විඳින්න පුළුවන් වෙන ආකාරයෙන් පාසල කරගෙන යන්න මට මේ පාසලෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගයක් දායකත්වයක් නිරන්තර ඕනෑම අවස්ථාවක ලබා දෙන්න මම සූදානම්. එහෙමනම් වැඩි වෙලාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අනිත් සුවිශේෂී කාරණේ මට කියන්න අමතකුණා. ඊයේ ලියුම ලැබෙනකොට මට 10ට විතර වගේ ලියුම ලැබුණේ. ඉතින් ඒ වෙලාවේ තමයි කිව්වා මම වැඩ බාර ගන්නවා කියලා. ඒ වෙලාවේ තමයි මේ උත්සවය ලෑස්ති කරේ. ඒ නිසා මේක මට හරි වටිනවා. මට තව සතියකින් එන්න කියලා මේ උපහාර දැක්වන්න මට පස්සේ දවසක එනකොට මම වඩුව දාලා දෙන්න. ඒකට මම අද මේ තියෙන හැඟීම නෙවෙයි, අද මේ තියෙන තත්ත්වය නෙවෙයි මම ඉතාලි මූණ දෙන්නේ. ඉතින් අද එහෙම නෙවෙයි. මම මේ යන දවසේම මම දැන් කිසි ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙකුට එයා වැඩ බාර ගන්න දවසේ මෙහෙම සබ්ගෙලිමි උත්සවය සංවිධානය කරන්න එහෙම අවස්ථාවක් මම අහලා නැහැ. මම දන්නේ නැහැ කියලා කියන එක. ඒ නිසා මම හිතන්නේ මේ නියෝජිත විදුහල්පතිතුමා මේ ආචාර්ය මණ්ඩලය මම හිතන්නේ මේ ඒ ලියුම ආවෙලාවේ ඉඳලා එළි වෙනකම් මම හිතන්නේ මේ හිටියා. ඒ නිසා මේ දේවල් කරේ ඊටාම පොඩි කාලයක් තුළ. ඒ නිසා ඒ පොඩි කාලය තුළ මම ඊටාම ඉස්සර උදේ හැසින් කරා මෙතන උත්සවය සංවිධානය කරලා ඒ මට ඔබ දෙන්න පුළුවන් උපරිම ගරුත්වයේ දායකත්වය ඒ මට ලබා දෙන්න ඔබ කටයුතු කරා. ඒ වෙනුවෙන් සහෝදර ආචාර්ය මණ්ඩලය අපි කවුරුහරයන්සේ ඒ වගේම අපේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මගේ කෘතඥතාවය මේ අවස්ථාවේ පළ කරන ඒ වගේ අපේ දරුවෝ දෙමව්පියෝ ඒ නිසා ඔබ මේ ශනිකව අපිට ලබා දීපු උසස් ප්‍රණාමය සම්බන්ධයෙන් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ඔබට. ඒ වගේම ශනිකව දැනුවත් කරලා අපි මේ අවස්ථාවට අපේ සහෝදර විදුහල්පතිතුමා සම්බන්ධ වුණා. ඉතින් ඇත්තටම ඔබ මට දෙන්න පුළුවන් උපරිම මේ ගෞරවය ලබා දුන්නේ සම්බන්ධයෙන් ඔබට නැවතත් ස්තුතිවන්ත වෙමි. මේ රාජකීය දැන විදුහලේ අනාගතය දියුණුවටපත් වේවා. හැමෝටම සතුටින් මේ පාසලේ වැඩ කරන්න, සහයෝගයෙන් වැඩ කරන්න, ඒ පසුබිම වාතාවරණය උදා වේවා. පාසලට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඉහළ යනවා. හැමෝටම සුබ දවසක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සෙයෙන් සම්බන්ධව තිබුණා. ඒ නිසා මම මේ රැඳී සිටින්නට ඔබතුමා අවස්ථාවක් වුණා. මම ඒ සිහිපත් කරනවා. නැත්නම් මම මේ අවස්ථාව නිවේදනයේ සහභාගී වෙන්නත් භාග්‍යයක් උත්සාහ බොහොම